සුබ සන්ධ්‍යාවක් හැමෝටම දොබර වෙච්ච සුවීමා මම අද කියලා දෙන්න යන්නේ ඔයාලට ලෙඩක් හැදුනහම ડોක්ටර් ළඟට ගිහිල්ලා කියන්නේ කොහොමද කියලා. මොකද මේ දවස්වල මේ රටේ වෛරසයක් තියෙනවා. ඒක ඉතින් ඔළුවේ අමාරුව, එහෙම නැත්නම් වමනේ ඈම, හෙම්බිරිසා ඒ වගේ ඔක්කොම කලවම් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මම කියන ඔයාලටත් පරිස්සම් වෙන්න කියලා. මොකද හැදුනොත් අපි වැඩට යන්නත් එපා. ඉතින් ලංකාවේ වගේ නෙමෙයි. ලංකාවේ නම් කවුරු හරි සුප් එකක් තේ එකක් හරි හදලා දෙන්න ඉන්නවා. හැබැයි මෙහි නම් එහෙම කවුරුවත් නැහැ. ඒ හින්දා ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් මම අද ඔයාලට කියන්නම් ડોක්ටර් ළඟට ගිහිල්ලා ඔයාගේ අමාරුකම් කොහොමද කියන්නේ කියලා. Måling was åt vedite med ubolnisu. Måling was åt vedite med ubolnisu. මම මේ කඩ කියන්නේ ඔයාලගේ පහසුට මේක එක දිගට කියන්න පුළුවන්. Måling was කියලා කියන්නේ කරුණාකර. ඔද වේදිතේ මේ ඌ බොල්නිසු රෝහලට ගෙන යන්න, මාව රෝහලට ගෙන යන්න. පොසෝවිතේ ලියචෙනිකා. පොසෝවිතේ ලියචෙනිකා ච ලියචෙනිකා. වෛද්‍යවරයෙකුට අඬ ගහන්න නැත්නම් වෛද්‍යවරයෙකුට එන්න කියන්න. එහෙම කියන්න පුළුවන්. නීයේ මී දෝබරෝ. නීයේ මී දෝබරෝ. මට සනීප නෑ. මගේ ඇඟට හරි නෑ. මට දැනෙනවා මගේ ඇඟ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. ඒ මාට කියන්න පුළුවන්. Måling was åt vedite med ubolnisu. කරුණාකර මාව රෝහලට ගෙන යන්න. පොසෝවිතේ ලියචෙනිකා වෛද්‍යවරයෙකුට අම්තන්න. නියමි දෝබර. මට සනීප නැහැ. එහෙනම් ඔය ටික බලා ගන්න. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ගිහිල්ලා ඉන්නම්.